සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔබ සියලු දෙනාම Tech with CC YouTube channel එකට. අපි අද කතා කරන්නේ SSD සම්බන්ධව. ඉතින් වීඩියෝ එක ඉවරනකම් අපිත් එකම රැඳිලා ඉන්න. මං කලින් වීඩියෝ එකේ hard සම්බන්ධව කතා කරා. ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එකත් බලලම ඉන්න. හරි. දැන් අපි යමු වීඩියෝ එකට. SSD කියන්නේ මොකක්ද? SSD කියන්නේ Solid State Drive කියන එකේ short name එක. hard වගේ නෙමෙයි මේ SSD වල කිසිම ගැලවෙන කොටසක් නැහැ. ඒ කියන්නේ data ගබඩා කරලා තියෙන්නේ electronic chips වල. ඒ නිසා මේක වේගවත්. ඒ වගේම ශබ්දයක් නැහැ. දැන් බලමු SSD එකේ වාසි මොනවද කියලා. අතිශය වේගවත්. Windows තප්පර කිහිපයක් තුළ ලෝඩ් කරන්න පුළුවන්. ශබ්දයක් නැහැ. ඒ වගේම power consumption අඩුයි. මේවා නිපදවන සමාගම් විදිහට අපිට Seagate, Samsung වගේ ගන්න පුළුවන්. දැන් බලමු SSD එකේ තියෙන අවාසි මොනවද කියලා. මේකේ තියෙන එක අවාසියක් තමයි hard disk වලට වඩා මිලියන් වැඩි. ඒ වගේම කාලයක් තිස්සේ data ලිවීම හෝ ඉවත් කිරීම සිදු කරන විට life span අඩු වෙන්න පුළුවන්.